සුබ උදෑසනක් කැවල හැමෝටම මම අද ගෙනාව විනාඩි දෙකකින් තක්කාලි සම්බෝලයක් හදාගන්න විදිය. අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. මම මුලින්ම මේ විදියට බීලුණු කපා ගන්නවා. ඊළඟට මම අතරන් තියෙනවා කොච්චි. මේක සුවඳයි මේකට දාපුවහම. ඒකයි මම කොච්චි ගත්තේ. ඔයාලට අමිරිස් තුනක් ගන්න පුළුවන්. අමතක කර මගේ YouTube channel එක subscribe කරන්න. මගේ අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට ඊළඟට එකතු කරගන්නවම තක්කාලි ගෙඩියක්. මේකට මම එකතු කරගන්නවා ලුණු. ඊළඟට ගමිරිස් කුඩු. මට ටිකක් සැරට ඕන ඒකයි මම ගමිරිස් දාගන්නේ. ඊපස්සේ මම දෙහි කෑල්ලක් දාගන්නවා තව. දැන් මේක හොඳින් අපි කවලම් කරගන්නවා. ඔයාලත් හදලා බලන්න මාරම රහක් තියෙන මේක. මේ තියෙන මම හදාගත්ත උදේ කෑම වේල.